Hi everyone. මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව මොකක්ද? හයිෂිකා ප්‍රනාන්දු. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න ටීචර් අම්මා ගැන තමයි මේ දවස්වල හැමෝම කතා වෙන්නේ. ඉතින් ගොඩක් අය ටීචර් අම්මට විරුද්ධවත් කමෙන්ට් කරලා තියෙනවා Facebook එකේ YouTube එකේ මේ වගේ වීඩියෝ පළ වෙනකොට. ඊළඟට සමහරු ඒ අතර ටීචර් අම්මට පක්ෂව කතා කරලා තියෙනවා. සමහරු පක්ෂව කතා කරද්දි මෙන්න මේ වගේ අදහස් දක්වනවා. අපි දන්න තරමින් හයිෂිකා හොඳ ගුරුවරියක්. මෙන්න මේක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි දන්න තරමට හයිෂිකා හොඳ ගුරුවරියක්. As far as we know, Hayashika is a good teacher. මෙන්න මේ විදිහට අපිට ඒක කියන්න පුළුවන්. මේ sentence pattern එකෙන් අපි කොහොමද වාක්‍ය ගොඩනගා ගන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් අද මම ඔයගොල්ලොත් එක්කලා සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාට ලබා ගන්න පුළුවන්. අපි දන්න තරමට නැත්තම් මම දන්න තරමට මෙන්න මේ pattern එකේ sentence හදද්දී අපි use කරන්නේ as far as කියන කොටස. මම දන්න තරමට as far as I know. අපි දන්න තරමට as far as we know. මෙන්න මේ විදිහට අපිට කොටස එකතු කරගන්න පුළුවන්. හරි, අපි තව sentences කිහිපයකට යමු. මම දන්න තරමට ඇයට ඉන්නේ එකම එක පුතයි. කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? As far as I know, she has only one son. As far as I know, she has only one son. මම දන්න තරමට එයාට ඉන්නේ එකම පුතයි. නේද? තාම මොනවද අපිට ගන්න පුළුවන්? මම දන්න තරමට නංගි පාඩම් කරන්නේ උදේ පාන්දරට. කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? As far as I know, Nangi studies. Nangi පාඩම් කරනවා කියන එක habitual action එක. simple present එකෙන්. ඒ නිසා අපි ඒක studies කියලා තමයි කියන්න ඕන. As far as I know, Nangi studies early in the morning. එහෙම කියන්න පුළුවන්. As far as I know, Nangi studies early in the morning. අපි දන්න තරමට එයාලා ගොඩක් කාලෙක ඉඳන් ජීවත් වෙන්නේ නුවර. As far as we know, they live in Kandy for a long time. එයා ජීවත් වෙනවා කියන්නේ they live ගන්න පුළුවන්. එතකොට ඒක නිතරම වෙන එකක් නේ. දැන් එයාලා ඉන්නේ නුවර. එතකොට as far as we know, they live in Kandy for a long time. ගොඩක් කාලෙක ඉඳන්. මම දන්න තරමට එයා ඒ ඇක්සිඩන්ට් එකට මුහුණ පෑවේ පොඩි කාලෙදී. කොහොමද මේක කියන්නේ? As far as I know, he met that accident at his childhood. කුඩා කාලේ. මම දන්න විදිහට ඇයට හොඳට විභාගේ පාස් කරගන්න බැරි වුණා. As far as I know, she was not able to pass the exam well. As far as I know, she was not able to pass the exam well. අපි දන්න විදිහට එයාලා හරි හොඳ මිනිස්සු දුප්පත් වුණාට. කොහොමද කියන්නේ? As far as we know, they are very good people, though they are poor. As far as we know, they are very good people, though they are poor. මම දන්න විදිහට අමානිගේ තාත්තා නැති වුණේ කැන්සර් එකකින්. As far as I know, Amani's father died from a cancer. As far as I know, Amani's father died from a cancer. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට සරලව මේ sentence pattern එක use කරන්න පුළුවන් ඔයාලගේ daily life එකේ.
එන මොකක් හරි අදහසක් එළියට දාන්න. ඉතින් මම දන්න තරමට as far as I know. නැත්නම් අපි දන්න තරමට as far as we know. මේකම use කරන්න පුළුවන්. ඇය දන්න තරමට කියලා අපි කොහොමද කියන්නේ? As far as she knows. she කියන එක singular හන්ද එතන s එන්න ඕන verb එකට. As far as she knows. As far as he knows. teacher දන්න තරමට. As far as teacher knows. ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ඕන තරම් මේ sentence pattern එක use කරන්න පුළුවන් අපේ එදිනෙදා ජීවිතයේ අදහසක් කියද්දී. ඉතින් ඔයාලත් මේ sentence pattern එකෙන් sentences හදලා පහළ තියෙන comment section එකේ දාන්න. ඉක්මනින්ම තවත් මේ විදිහේ sentence pattern එකක් අරගෙන එන්න.